Hi friends, කොහොමද කට්ටිය? අදත් එක දින තාත් එක Bed on Bedrock gameplay වීඩියෝ එකක් එක්ක. හරි ඉතින් friends, අද එපිසෝඩ් එක මම කන් හිතාන් ඉන්නේ. අපි ගිය හදන්න නම් නෙවෙයි හැබැයි අර එතන තියෙන අපේ ගියක් තියෙනවා එතන. ඒක ඉදට පොඩ්ඩක් ගිහලා බලන්න තමයි හදන්නේ. මම පොඩ්ඩක් කැම ටිකක් හදාගන්න දැම්මා අපේ බ්ලොග් ටිකක්. කයි හදලා තියෙන තව. කෝල් හම්බුනාට පස්සේ නම් ඉතින් කෝල් තව එකක් ඔන්න හැදෙන්නේ. අයියෝ හැදෙන්නෙත් නෑ. හිමි හැදෙන්නේ. හරි. ඊට පස්සේ මේකට මෙහෙන් දාලමු. චාකෝල දෙන්නම් මෙන්න මෙහෙම. අයියෝ බල්ලෝ කෑ ගන්නවනේ. හරි අපි මෙහෙම වැඩක් කරමු දැන්. අතන ගේට යන්ක මුලින්ම. මම දැක්ක මේ හරි ස්කෙල්ටන් කෙනෙක් ඉන්නවා. අර ඉන්නේ. ශීල්ඩ් එකක් නැතුව යනවා කාලා ගියන හොඳයි. ආ හරි. යා මරණ අපිට හම්බුණා බෝල් මිල් 6ක් වාසනාව. අපි යන් අර අතන තියෙන ගෙදරට බලමු මේ ගෙදර මොනවද තියෙන්නේ කියලා. ඕ අපිට කේවෙකුත් තියෙන අපේ මේ ගම් පට්ට වාසනාවක් ගන්න. මොකද මේ යකම කේවෙකුත් තියෙන අපිට මයින් කරන්නත් හොඳයි නේ එතන. ඒ හින්දා උලක් නෑ අපිට. එන්න. තව ගෙදරට යමු බලන්න. මම ගෙදර මම දන්නවා. තනියෙන් ඉන්නේ හොතොප්පියක් දාගත්ත වැඩක් කරන කෙනෙක් ජොබ් එකක් තියෙන කෙනෙක් තමයි. හරිතින් ෆ්‍රෙන්ඩ්ස් මෙතන බ්ලොක් එක කැරියෝ විතරයි මේ ටික අස්සට ගියේ කොහොමද? සිරාට. කොහොමද ඒ ටික අස්සට ගිහිල්ලා අපි මෙහෙන් ගිහිල්ලා බලමු යාගේ දොරට යන්න දොරක් තියෙනවා. දොර බ්ලොක් වෙලාද? මේ තියෙන දොර. යන දොරක් තිබිලා මේ තියෙන්නේ. ඉතින් අර තියෙන්නේ එයාගේ වගා මම එයා ගොල්ලන්ට යන්නේ ලස්සන තියෙනවා. හරි මෙතන තියෙනවා අපිට බුක් එකක්. මොකක්ද තියෙන්නේ? ඉතින් මේකේ විස්තර ටිකක් තියෙනවා. ඉතින් මේ ටික අපිට අදාළ වෙන දේවල් නේ මම කිව්ව විදියට. ඉතින් බුක් ෂෙල්ෆ් ටික අපිට ඉස්සරහට ඕනේ. ඉතින් මෙයාගේ නහය දිගයි. හෙලෝ. පුතන් යාට ට්‍රේඩ් කරන්න පුළුවන්ද? දැන් දන්නේ. දැන් නෑ ආයුධ විකුණන කෙනෙක් බේසික් ස්ටාෆ් කියලා එකක් තියෙනවා ළඟ. මොනවද ලියන ලූට්? මොනවද මේ? පෝෂන් එකක් තියෙනවා අපි ගමු. ගෝල් තියෙනවා. මේකක් තියෙනවා ගමු. වාසනාවන්ත දෙයක් නම් නැති. ගෝල්ඩන් අපල් තියෙනවා අපිට එතකොට. මේකක් ටෙස්ට් පෝෂන් තියෙනවා. යා බරන්න දැම වැඩක් නෑ අපිට ඉස්සරහට ඕනේ. අපිට තව ගෝල්ඩන් එකක් තියෙනවා නේ ගෙදර. කොයි කොම්ප්‍රෙස් එකක් තියෙනවා මම දැම්ම ගන්න නෑ මොකද ඒක අපිට ඉස්සරහට වෙන හින්දා. මේක ජොබ් තියෙනවා විලේජර්ස් ලට දෙන්න. මෙහෙ මොකක්ද තියෙන්නේ? මොකොත් නැති යෝටි තියෙනවා. අපිට පුළුවන් මේකෙන් ආම හදන්න මම හිතන විදිහට. මම දන්නා මේක ආම හදන්න පුළුවන් කියලා නේද? දැන් ඇඩ්වාන්ස් අන්ලොක් වෙන්න ඕන. මගේ තවත් කාමරයක් තියෙනවා මෙතන උඩ. එතනට යන් අපි. මගේ උඩගන කාමරේ. ඉතින් මේකේ තියෙන පොත් නම් වැඩක් තියෙනවා. ඒකට පොත් තුන ඉස්සරහට. එතකොට මේ මොනවද? ඇඩ්වාන්ස් එකක් අතන ලොකුනේ හිටියට. ඒකට ආවනේ. හරි. නම මොකද දන්නේ? හරි. එතන අපිට උඩට යන්න ඕනේ. ඒ
යන්න මේ මම හිතන්නේ මේ 30ක් තියෙන්නේ. මෙයාගේ අපලා අපිට ආමර හදන්න මම හිතලා තියෙනවා. මම දාන්නනේ ඒක ආමර. මේකේ නම් පුළුවන් දාන්න අපි කලින් ගහපු එකේ නම් පුළුවන්. તો අපිට මලක් තියෙනවා ලස්සන මෙන්න මේ වගේ. ඒක මම ගම්නේ දෙන්නේ. මොකද ඒක එහෙම තියෙනවා. පිට මම හිතන්නේ 20 ගණක් ඕන වෙන්නේ. තව 13යි. ready? ඒක දාමු අර මොකද්ද නෙවි පාට අපිට හම්බුනේ එක. මම හිතනවා මගේ ආමර හදන්න පුළුවන් කියලා. පොඩි හරි ආරක්ෂාවක් තියෙනවා. ඉතින් මෙයාට තියෙන බේජ් එකේ සවුන්ඩ් එකක් තමයි නේ. දැන් තරි පොඩි ආරක්ෂාවක් තියෙනවා මේව තියෙන හින්දා. ඒතර මේ මොනවද? මේක මොකක්ද ලොග් දාදියක්. මෙදර එකේ හරි ඕවර්වර්ල්ඩ් එකේ හරි ඒවා දෙයක්. ඉන්ඩිකේටර් තියෙන එකක් නේද? සාමාන්‍ය නේ ටිකක් තියෙන ටූල්ස් හදාගන්න. අපි හරි. එයාගේ ක්‍රාෆ්ට් ටේබල් එකක් නේද දන්නේ නේ? ඒක බලමු ගිහිල්ලා. ආමර හදන්න පුළුවන්ද කියලා මේකේ. කලින් මං ගහපේ කියන පුළුවන් අපිට හොඳම ආමර සාමාන්‍ය හොඳ ආමර జాතියක් හදන්න පුළුවන්. මෙයා මේකේ පුළුවන්ද කියලා බලමු. අපේ ක්‍රාෆ්ට් ටේබල් එකක් තියෙනවද? ඉතල පෝෂන් තියෙන ඇන්විල් එකක් තියෙනවා. ඇන්විල් එක අපිට ඔස්සාර ඕනේ නෑ ඇන්විල් එක. මම හිතන්නේ මේක මෙයාගේ පොතක් මම හිතන්නේ මොකක් හරි වැඩ කරන්න නේද? හරිනේ. පුතිය. මෙහෙන් තාතල් යන එහෙම ගිහිල්ලා. අපි යන් එහෙනම් හරි පැත්තෙන් යන්න මේ පැත්තකට කවුද? මෙහෙම යන්න කරන්නේ අර කුණාටුවක් එනවා වගේ කේස් එකක් තියෙනවා මේ. කොහෙද කුණාටු නම් එන්නේ? ඒක වෙනම කතාවක්. දැන් අර කුණාටුවක් එන්න වගේ තියෙන්නේ. නිකන් අර මොනවද? මේවා තියෙනවනේ. උඩක් නේ මේක දාගමු. උඩට ආරක්ෂාවක් තියන දැන් අපි පොඩි හරි කෙලිම විලේජ් එකේ අපේ ගෙදරට යන් අපි ණයට ගත්ත ගෙදර. ණයට කුලියට ගත්ත ගෙදර. මම හිතනවා මේකේ තාමර හදන්න පුළුවන් ඉති කියලා. අපි වාසනාව තිබ්බොත් පුළුවන් නැතුනොත් ඉතින් ඒ හදන්න ගන්න පුළුවන් දෙයක්. පුළුවන්. දැන් පොඩි ආරක්ෂාවක් තියෙනවා අපිට. දැන් අපිට පුළුවන් දාගන්න ඒවා. මෙහෙම එක මෙහෙම දැන් අපි සාමාන්‍යයෙන් ආරක්ෂිතයි කියන්න පුළුවන්. මේ ආයුධ හදන්න පුළුවන් අපේ ස්ටික් නේනේ. දැන් වැඩක් නෙමෙයි. ඩැමේජ් එක එහෙම ලොකු කරන්නේ අර මෙයාගේ ගානම තමයි මේ එන්ඩරයිට් ආමර් තියෙන ඒවා තමයි හොඳම ආමර්. හරි. දැන් උඩට අතරින් ගෙදරින් හම්බුන දේවල් මේ ගැසට දාලා දෙමු. මේ දෙක වැඩක් නේ. මේ ටික මෙහෙම දාලා දෙමු. පෝෂන් දෙකක් හම්බුණා. පිට. ඒස්. මොකද සද්දයක් එන්නේ? ඕඩර් අපිට වැඩ කරනවා බොස් ෆයිට් එකකදී අපිට ඕන වෙනම දෙයක්. ඉතින් බල්ලෝ ගෑන් හනා මේ පොල් බොලි පැටව වගේක් ඉන්න එහා පැත්තකද? හෙලෝ. මේ අමර සද්දද? මේ අමර ලස්සනයි නෙවෙයි. ඉතින් ලස්සනයි කොට ටිකක් විතර. සාමාන්‍ය හොතේ. හොඳයි සාමාන්‍ය හොඳයි. තායෙන් කරන්න. හරි මේ දෙන අපේ ඇඳිමෙන් තමයි සද්ද එන්නේ මේ. කොහරි යනකොට මේ සද්ද එන්නේ මේ. අර සුපි ඒක. අද විශ්වදන්න අපි ගෙදරට ගියා. පොඩි ෆාම් එකක් දාගමු අපිට ෆාම් එකක් ඕන. ෆාම් එකක් දාන්න නම් අපිට ඕන එකක්. ඉන්නේ මිස්ටික් ගන්න අපිට අරක දැම්මම මම හිතන විදිහට. මේක නෙවෙයි. ඕනේ.
කොහෙද අපිට හතරක් හදාන්න පුළුවන් මම හිතනවා කියලා. ඉතින් බ්ලොක් ටික අර ගෙදර දාලා ඉන්න. අයියෝ මේ වාහනයක් දාන මේ සවුන්ඩ් පිස්සුද කොහෙන්දනේ? මේ ලංකාවේ මිනිස්සුන්ට මොකක් කර පිස්සුවක් තියෙනනේ. ඔය හදන්න පුළුවන්ද? අයියෝ මේ වාහන කාරෙට පිස්සුද වංගුන්ට? මොනවාට තෝරන් ගන්නනේ මේ ඉන්නේ පිස්සුද ඔයද? අපි දාමු ෆාම් එකක්. මුලින්ම අපි වීට් ෆාම් එකක් දාමු. වීට් වලින් ගන්න පටන් ගන්න. ගානේ ෆාම් එකේ ඇති මම හිතන විදියට. ඒක කවුද? හරි. අපිට බෑක්පැක් එකක් හදාගන්න ඕන. ඉස්සරහට බෑක්පැක් එක අපිට ඉස්සරහට ඕන වෙන දේක් එක්ස්ප්ලෝර් කරන්න. ඒක ඇසට බඩ දාගන්න පුළුවන්. ඉතින් ඔය දෙපැත්තේ ඉතින් අර ඉස්සරහ එකේ පාට නැස්ලාගේ තියෙනවා. ඒ හැටි. දුරට ළඟට ගියම තමයි පාට පේන්නේ හිට. මොකද සීට් එක කමුණා. අපි ෆාම් එක දාන්න කොහේ හරියට මං ගේ හදන්න හිතාගෙන ඉන්නම්. අන්න අරට ඉතින්. කොහෙද? මට ගේට හරි. ගේට ළඟ ඉන්නේ ෆාම් එකක් දාන්න ඉතින්. මේ ටිකේ ෆාම් එක දාන්න ඕන නම් මේ ටිකේත් ෆාම් එක දාමු අර ටිකේ. දැන් රෑ වෙනවා. මේ සිලිපින් බෑග් එකක් අතෙන් මම රීස්පෝන් එක වැදෙන්නේ නැහැ නැත්තම්. මේ ජුවල් සාදේ තමයි මේ එහෙන් ඉතින් ගණන් ගන්න එපා. ඒ ආසනකට. ද ෆාම් එකේ කර අතන මොනවද කරන්නේ ඉතින්? ද බහිනකෝ. මේ ටෙක්නෝ බ්ලේඩ්. මේ ටෙක්නෝ බ්ලේඩ්. ටෙක්නෝ බ්ලේඩ්. ඒ ටෙක්නෝ බ්ලේඩ් නෙමෙයි මේක වෙනම කතාවක්. ඔය කොල්ලා ටෙක්නෝ බ්ලේඩ් එක ඔන්න වගේම ඔබ. එයා ඩයිඩ් දුන කෙනෙක් නම් මට හිතෙන දුකයි. හොඳ මයින්ක්‍රාෆ්ට් YouTube කෙනෙක්. හරි ඉතින් ඔක තමයි ලෝක ස්වභාවය මොකද? මිනිස්සු මැරෙනවා. වීඩියෝ එක නවත්තන්න බෑනේ ඉතින් අපි මොනා කරන්නේ? මට මේව නේද කියලා. මේ ඩයලොග් ටිකක් තියෙනවා මේ ටික විතරයි හැබැයි තියෙන්නේ මට. වෙන මොකද ඉඳගෙන ඉන්නේ. මේකට දැම්මම අපි ටිකක්. නවයක් ඉතුරුයි. ට්‍රාකෝල් හැදිලා. ඔය ට්‍රාකෝල් ටිකක් තියෙන අපිට නිදාගමු. ඔය හතරක් තියෙන එකේ මේ බයිට අපිට ලොක් ටිකක් හදාගන්න. අපි ගාස් ටිකක් කපමු වෙනවා. දාගත්තා. හරි. හරි. යම් ඔය මේ හිරවිලාගේ මේ පැත්තේ අපි එන්නේ කොහොමද? අපි යම් ගස් ටිකක් කපන්න. මේ ගස් ගොඩක් අමුතු ගස් දෙයක් මේකනේ මේ අට මේවනේ. බෝච් නම් එහෙම බෝච් ගහක් මම දෙන්න නිකන් කැපි වල ඔක්කොම. මේකේ සවුන්ඩ් එක පොඩක් කවුල්ලානේ. ඒයි දන්නේ. මේ කැට සවුන්ඩ් එකක් තියෙන නේද? අර සිලින් ගානේ සාදයක් නම් එහෙනම් එච්චරයි. ඉතින් නිමාඩු ඉවරයි. මටත් දැන් එපා විසාට. ගේම් ප්ලේස් උත් අඩුයි. මොකද විභාගෙත් තියෙනවනේ කට්ටිය අපිට. මෙහෙමට මේක එක දවසෙන් විභාගෙ තියෙන්නේ. මොකද විභාගෙත් තියෙන ඉස්සරහට වාල් විභාගෙ. ඔක තමයි දැන් ඔකට එපා වෙන්නේ. මගේ ගේම් ප්ලේස් උත් වේලාට පොඩ්ඩක් අඩු වෙනවා ඒ කාලේට. මේ ලොකු ෆාම් එකක් දාමු. දැන් පොඩියට එකක් දාමු. ඉස්සරහට පොඩ්ඩක් ලොකු කරමු එතරම්. ඒක වතුර බකට්ටයක් නෙවෙයි ඒක ප්‍රශ්න තියෙන්නේ. ලකුවත් නෑ මේ හරි වතුර බකට්ටක් හදන්න අපිට ආයෙන්න ඕන. වෙන ගොඩ මරන්න බෑ මොකද? අපිට ගාමේ ආරක්ෂකෙක් ඉන්නත් එපා. මොකටද ස්ට්‍රිප් වුණා කියලා? නේ. හරි දෙන්න ඔක මෙන්න මෙහෙම. සිගානක් තියෙනවා මම හිතන්නේ ඇති වෙයිද? පිට අරවත් තියෙන එක ඇති වෙයි. බෝච් ගහක් කපලා මං ඉන්නේ. ස්ට්‍රිප් යන්නේ. මේ බෝච් එක සෙදෙන්නේ අර මේකේ ගස් අමුතුයි. බෙටන් බෙඩ් එකේ ගස් හැමෙන අමුතුයි. ඒ කාලේ පොඩි කට්ටිය කොච්චර බෙදුවත් දන්නේ නැහැ මොකද? මේ දෙකම කොට ගන්න එකම වෙලාවයි. හානේ ඒ හින්දා තමයි මම දන්නේ නැත්තේ. නැත්තම් මම කියනවා හැබැයි. බෙටන් බෙඩ් කුඩා කට්ටිය බලනවනේ. මේ සාද්ද බලන්න ඕනේ. මෙතන අය අනේ අය තිබිලානේ මෙතන. කොප ඔබට අනේ
අපිට නිකන් එකකින් කපන්න බෑ මේ කොපර් පිකැක්ස් එකක් ඕනමද අයියෝ මේ හරි මේක බෙටෝන් බෙඩ් එකක් නේ තියෙන්නේ අපි normal පිකැක්ස් එකෙන් කඩන්න බෑලු බෙඩ් අපිට ඕන නම් කොපර් පිකැක්ස් එකක් මේ තියෙන්නේ අයියෝ බා පුදුම දෙපාර්ශ්වයක් නේ ඒක පාරදන් යන ගැලේවි සික් තව දෙකක් තිබ්බ තව තුනක් තිබ්බ නැති වුණා හරි ඒක දැන් normal පිකැක්ස් එකේ ඉන්න විතර කියන්නේ මොකක් හරි වෙන බෙටා පිකැක්ස් එකක් පාවිච්චි ගන්න වෙනවා ට්‍රයින් ගොඩක් තියෙනවා අපිට normal පිකැක්ස් එකේ කියන්නේ ස්ටෝන් පිකැක්ස් එකේ අයන් කඩන්න බෑ මේකෙදි. අපිට ඕන නම් කොපර් පිකැක්ස් එකක්. ඒ දෙවිලා මම දන්නේ ඒක ගේම් කලිප කෙනා තමයි දන්නේ. එහෙම හැදුවේ ඒදි කියලා. මේ මෝඩ් එක කලිප කෙනා ගේම් එක කලිප කෙනා නෙවෙයි. අපි යන් දැන් මේ ටික ස්මෙල්ට් එක දාමු. ඊට පස්සේ අපිට පුළුවන් බකට් එකක් හදාගන්න. නේද වතුරක් නෑ ළඟ මුහුදක්වත් නෑ නේද? වක් නෑ ෆාම් දිනවනේ ඉතින්. අපිට 11ක් හම්බ වුණා. අපි ෆාම් එකේ වැඩ පොඩ්ඩක් බලමු මං කියන්නේ. වැටක් එම ගහලා වීට් වලට වෙන අපි මුලින්ම අද වීට් විතරක් හිටමු. ඉස්සර අපි ලේවල් ලොකු කරමු. එලවලු ෆාම් එකේ මේ එපිසෝඩ් එකක් දාලා. හරි. මෙහාට තමයි මං ගියා දන්නට මේ හරියද? ඔව් නේ. මේ හරිය අයිස් නේ. මේ හරිය නෙවෙයි. මෙන්න මේ ටිකයි. ඒක තමයි මං කිව්වේ. හරට කියන්නේ හරි ටිකට ඇවිල්ලා තින්නේ හරි පැත්තකට මම මෙන්න මේ ටික අපි මේ ගිය හදමු මේ කියන්නේ මේ ටික මේ හරි මම මේ හරි තමයි ගිය හදන්න හිතන්නේ මේ හරි ෆාම් එක දාමු එහෙනම් ෆාම් එක දාමු ඒක දවට් ඕන වෙයි දවට් නම් ප්‍රශ්නයක් නෙවෙයිනේ මේ ටිකින් අපි ෆාම් එක දාමු මොකද අපි ගිය හදන්නේ මේ හරි මේ ළඟ දැනගන්න අපිට x එකක් නැති වේද මම කියන්නේ නම් අපිට පිකැක්ස් එකක් දෙන්න බලන්න සවලක් ඒතර ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියාගත්තා නම් හරි මට ක්‍රාෆ්ටින් ටේබල් එක මම ගෙදර දාලා ඉන්න අපි කුල්ලට ගත්ත ගෙදර හරි පිකැක්ස් එකක් හදන්න ඕන කට ඊට ඕන බ්ලොක් මදි හරි කෑමත් ඉවරෙන් යනවා ඒ හින්දා අපි ෆාම් එකක් දාමු පොඩියට මේක සවලා මෙතේ හදමු මේ අපි මේකේ පොඩි ෆාම් එකක් අහමු ඉතින් බෙටෝන් බෙඩ් එකේ ගොඩක් කෙලවල තියෙනවා අපි ඒවට ඔක්කොම හදමු ඒ අලියන් එයාගේම අපිට තමයි टोमेटो बीटरूट නම් තියෙනවා टोमेटो එතකොට කැබේජ් තියනවද ගොඩක් දාලා තියෙනවා බෙටෝන් බෙඩ් එකේ බෙටා මයින්ක්‍රාෆ්ට් වගේ ගොඩක් දාලා තියෙනවා ඉතින් ඔය බෙටා මයින්ක්‍රාෆ්ට් ගහන කෙනෙක් නම් දන්නවා මේවා ගැන බෙටා මයින්ක්‍රාෆ්ට් ගහලා තිබ්බා මට PC එකක් නැති ප්‍රශ්න තමයි තියෙන්නේ ඉතින් PC එකක් නැහැ නේ නැත්තම් මමත් ගහනවා මොකද මම ආසම ගේම් එක මයින්ක්‍රාෆ්ට් වල මොඩ් පැක් අතර මම ආසම ගේම් එක තමයි බෙටා මයින්ක්‍රාෆ්ට් and full මොඩ් එක ये होता ही नहीं मामू अरे ये होल मांग नहीं कि दाम में हरी तो हैं तो मुझे डिलीवरी बेटी है ना भाई ना ये बात बे और मैं मोड देख रहा हूँ इंडिया अच्छा MB හත්සිය ගන්න MB හත්සිය ගන්නේ මොකද්ද මචං ඔව් MB හත්සිය නේ MB 73 එක ගහනවා නම් පරිස්සම් වෙන්න මොකද අයන් කඩන්න එපා පික්සේ මේ එක්ක ඩයමන්ඩ් නෑ නේද කොහොම එක්ක කොපර් එකකින් කඩන්න නැත්නම් අයන් එකකින් කඩන්න අයන් ටිකක් කඩන්න අයන් මේ පිස්සුද කොහෙද කොට කොපර් එකකින් කඩන්න මොකද බෙටෝන් බෙඩ් එකේ ස්ටෝන් වලින් අපිට අයන් කඩන්න දෙන්නේ මේ මොඩ් එකේ මොකද අර කොපි මොඩ් එක පාවිච්චි කරාම MB 40 ගන්න එක ඒක අවුලක් නේ මේක විතරයි එහෙම තියෙන්නේ හරි නැත්නම් හරි නේද ඒක ඇති වෙයි පිළිදක් කියලා වතුර බකට් එකකින් පොඩි බලමු මේ නියලි ළඟයි පාට ගෙදර අර
පණි ටික අපි දාන්න හරියට. ඊ බලපන් හිටිය හරියට නැද්ද මේ හදලා තියෙන්නේ කියලා. කොපෝ තමයි මේකේ අයන් වලට වැඩිය මේ ස්ටෝන් වලට කොපෝ හොඳයි. කොපෝ වලට ඩැමේජ් මේ වේගෙන් ඩැමේජ් ඩියුරු බේටි වහිනවා මොකද ප්‍රශ්නේ. කේමනේ නේ. අපේ අයන් ටික දැන් විස්මෙන්ට් ඇත්තේ වන්නම් කියන්නේ. පිටුයි හදන්න එපා. අපිට දෙන්න දැන් අපිට ගමු X එකක්. ඉතින් අමුතු සද්දයක් එනවා මේ ගේම් එකෙන් ආප එකක්. ඉතින් ඒක යනවා ගණන් ගන්න එපා. වතුර එකක් ගමු අපි මෙන්න මේ ෆාම් වලදී ෆාම් වල වතුර තියෙනවා හොදට. දෙන්නකෝ. අපි ලොකු ෆාම් එකක් දාන්න පොඩි ෆාම් එකක් දාන්න කියලා දාන්න. දැනට බ්ලොක් 8ක් විතර වටේට දානවා කට්ටිය දන්නවා මයින්ක්‍රාෆ්ට් එකේ පොඩි විදියක් තියෙනවා යන්න. අපි ඒන් ගන්න වැඩේ කරමු. මෙතන අපි දැන් හදාන්නේ. ඒ ගිය අර හිනා. ස්ටියන් අර ගිය ඉස්සරහ වගේ ඉන්න. කවුල් කරනකොට තමයි මම නෑ ගිය අර පැත්තෙන් අපි ගහන්නේ මේ ටිකේ අපි ගහන්නේ. හරි. මේ ටෙක්ලා බේ පොඩ්ඩක් යන්නකෝ. යන්න. නෑ නෑ. හයි. තුනයි හතර. ඊට පස්සේ බෙටා මයින්ක්‍රාෆ්ට් එකේ නම් මම වතුර දාන්න ඕනේ මං කියන්නේ. මම මයින්ක්‍රාෆ්ට් එකේ දාන්න ඕනේ. තුවබේ. දෙකයි තුනයි හතරයි අයියෝ යන්නකෝ කැම ටිකක්වත් හම්බුණා අපිට. වතුර බොන්නත් දෙන්න වතුර විල බෙල පුරවන්න ටිකක් තිබුණා. නේ අපේ ලෝකේ නම් කැම බොක්. වතුර බොන්න බඩ පුරව ගන්න පුළුවන් අපිට පොඩ්ඩක් හරි. දැන් පොඩි එහෙම බෑ. හරි. මම මේට ඉවර නෑ තාම. බස් එක හොන් නැත්නම් ඕක තමයි ප්‍රශ්නේ. හරි ඔන්න අපි හැදුවා. අපේ වීට් ෆාම් එක අපි වීට් මේ ටිකේ දාමු. මං කියන්නේ වීට් මේ ටිකේ දාමු. මේ වතුර ළඟින් පැටි 4ක් හදමු. පස්සේ මෙහෙට මේ ටිකේ වීට් ආව. දැන් මොනවාද? අපේ වීට් ටික මේ හරින් දාමු. දැන් මට ඕන ප්ලෑන්ක්ස්. ප්ලෑන්ක්ස් ටික හදමු මෙන්න මෙහෙම තියලා. ප්ලෑන්ක්ස් වල ගොඩක් හරි කොටක් ගන්න හදාගමු. හරි එච්චර ඇති. දැන් ස්ටික් ඕන අපිට. මම නැත්නම් රෙසිපි දාන්නම් මම මේකේ ක්‍රාෆ්ට් ටේබල් එකේම හදන්නේ ලේසි හින්දා නැත්නම් කර විදියට දම ඉන්නේ ගියම් පොඩක් අවුල්නේ. හරි. දැන් මොනවද? ෆෙන්ස් ගේට් අනේ ෆෙන්ස් දෙලා 30ක්. හරි. දැන් වෙනස් කරමු. දැන් මේ පොඩ්ඩක් මෙහෙම තියන්නේ. මෙහෙම හදමු. මේ ටික තමයි වීට්. එතන වීට් අපි පොඩ්ඩක් මේක ඉස්සර ලොකු කරමු.
අපිට මේක නැති නේ මං කියන්නේ ලොකු නිසා මං අපිට බීට් ගොඩක් හම්බ වෙනා මේකෙන්ම. ඒක මොකද ඒක? ඒ බ්ලොක් එක කඩමු. X එක නැද්ද? X එක සවාල් එක. මම අත මගේ අතින් අර ක්ලිච් වුණා. તો මම මේ මෝඩ් එකේ හිතන්න එපා මොකද ඒක එහෙම ඉන්නේ. මම ජහුවන එකක් ටික. මේකේ ඩයමන්ඩ් අයන් ස්ටෝන් වැඩි කොපර් ආමර් තමයි හොඳ. කොපර් ආමර් කොපර් නේද? කොපර් ටූල්ස් වි. හරි. මොඩි. හරි. තව ටිකක් හදමු. පුණන් ගෙදර මේක මැදි වේ කේස් එකකුත් තියෙනවා. තව ගේට් හදන්න පුළුවන් අපිට ස්ටික් තියෙනවා. 18ක් ඇති මම කියන්නේ. අපි දොර දාන්න කොයි පැත්තෙන්ද? මේ පැත්තෙන් දාමු. ඔය මෙහෙ ප්ලේස් කරගන්න. ඔය එතන ප්ලේස් කරා කියන්නේ. හරි. අපිට දෙන්න ෆේස් ගේට්. ඒක ගේට් එකක් හදලා අපි හදමු බෝච් ප්ලෑන්ස්. බබ්ලර්ච් ප්ලෑන්ස් නේ මොනවද? බෝච් ෆේස් ගේට්. එදුව දෙකක්. ඒත් අපිට මෙහෙන් දෙකයි ගන්න දාමු. ඒක ලස්සනයි. ඊට පස්සේ අයියෝ බැටලි එකේ නෝහෙන්ද? හරි එහෙම තියවනම් හරි. දැන් අපි යොන ෆාම් එකක් හැදුවා. සාමාන්‍ය අපිට වීට් ෆාම් එකක් තමයි අපිට ගොඩක් ඕනේ. මොකද සත් වලින් වැඩිම කන වීට් නේ. මොකද බැටලුවා කන්නේ වීට්, හරක් කන්නේ වීට්. අපි එහෙනම් තමයි මම වීට් මුලින්ම හිටියේ. ඊට පස්සේ කැරට් හිටවමු. කැරට් නම් ඕනේ නෑ වන්න. කැරට් ඕනේ අපිට එහාට. හරි අපි නම් ඔන්න ෆාම් එක උද්දම මම අතන ගෙදරට ගියා එක්ස්ප්ලෝර් කරලා දාන්නද. මේක්ස් එකකින් එයා වන් ෂොට් නොකවුට්. අපි ගම දින මේ පැත්තේ නේ. ඕනේ. හරි. නෑ. හරි යන්නේ. කොහෙද යන්නේ? කේමනේ දෙන්න මට දුවන්නේ දියන්නේ. එන්දුම්. මේක පොඩ්ඩයි වැටෙන අර වලාසර ගිහින්. පිට බේටා පිකැක්ස් එකක් කොනලු මේ අයන් කඩන්න. ඉතින් මොකටද කඩන්න එපා හැම. මම කරපු මොල් වැඩි මගේ අයන් දෙකක් තුනක් අපිට නාස්ති වුණා. කැමරා ටිකක් හොයන්න යාලා කියන්න හොඳයි. මේවා තියෙනවනේ. අපිට දැන් අයන් තියෙනවට ටිකක් විතර තියෙන අපිට අයන්. ඉදාමු කැමරා ටිකක් ගන්න. දැන් ඉදාගත්තා හරි. ඔව් මේක රීස්පෝන් එක ගන්නවා අපි. අපිට අයන් තියෙන එකේ පීකේ පිකැක්ස් එකක් හදාගම අයන් තුනක් තියෙනවා තව. පිකැක්ස් එක. අපිට දැන් ඇඩ්වාන්ස් එකක් අන්ලොක් වුණා. මොකද්ද මම බැලුවේ නේ. හරි. ඒකට අපේ පාර්ට්නර් ටූල් ටික අයින් කරමු පොඩ්ඩක්. හොඳ දෙකක් එපා. ඔගේ වල ඒකට කියන්න. X එකක් තියන්න. ඔය එකක් තියන්න. දැන් අපි අපි එහෙනම් වැඩක් කරාද? සාමාන්‍යයෙන් අපිට වීට් බකට තියාගන්න ළඟ. එතකොට අපිට එකක් තියන්න අනිත් එක අයින් කරමු. එතකොට අපේ පරණ ටිකස් එකට බායි කියන වෙලාව හරි. බ්ලොක් ටිකක් තියන්න දැන්. අපි බ්ලොක් ටික තියාගමු. අනිත් දාට එදාම. පව් අනිත් එදාම. ඉන්න මොනවද දාන්නේ? ෆ්ලෝට් එකකට දාන්න දේවල් නෑ දැන් මගේ ළඟ. අයන්නේ පිච්චර දාමුද? පේජ් එක පිච්චෙන් දාමු මෙන්න මේක අයින් කළා.
Pertanyaan gue jadi kayak mereka kan udah deh itu dia merah napi itu makin deh mantan itu tarik DXP nawe aku udah ngapain DXP nawe aku nang XP nawe aku nih Sabtu melua itu kuda tampak dulu basket aku soalnya sih nggak hamil XP kemana Ayan, tapi ayan ako pakajiran. Kuta hari itu tapi dulu aku magi tiyan mo. Kami ekstra lang mo tapi ko hari. Ini ke full. Lagi slot dekat gitu ri. Pikir damu cobblestone tiyan deh. Kuta mewa dam. To kuta me pikir kesira damu. Hari nice. ඔය අයින් ටික පිච්චෙන්න දාලා තියෙන දැන් හරි ඉරි පිච්චෙම තව එකයි වුණ පොකේ විසික් කරන්නේ හරි මේ අයින් එක පිච්චෙනවා ඊට පස්සේ අපිට පුළුවන් විලාසයේ වැඩ ටික ඉවර කරන්න හරි මේ අයින් එක පිච්චුණා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතන්නේ අද ගේම් ප්ලේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන් ඔකට ටික අදහසක් කමෙන්ට් කරන්න අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මයිනස් සිංහල ෆිල්ම් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ වීඩියෝ බලන ගොඩක් කට්ටිය අපේ අන්ස් වීඩියෝ ගන්න නැතුව තමයි අපි සබ්ස්ක්‍රයිබ් කරන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකර තමයි වීඩියෝ බලන්නේ. ඉතින් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ වීඩියෝ එක ලයික් කරන්න. එයාට බලන්න ෂෙයාර් කරලා දාන්න. එයාට සුබම දවසක්. හැමෝටම බයි බයි.